රයිට්. සුවදස කැමෝට විතින් දෙදස් විසිය උසස් පෙළ විභාගට තින තව දවස් තියක් වගේ පොඩි කාලයක් එතෝට මේ දවස් තියේ ඇතුල්ද කොහොමද එකකවන්්ඩිවට ඒකත් දාන්නේ හරි එකකවන්්ඩිවට ඒකක් දවස්තියකින් දානවා කියලා ගත්ත තියවාට මේක විහිලුවක් වෙන්න පුළුවන් හරි කමක් නේතිකවාට එකැනෙ මේකෙදී ඔයා මතක තියාගන්න ඔයා මේ වෙලා වෙන්න බින්දුවනෙම හරි දැන්ෙක් සෑමලුවත්වට අඩුමලකුණු තියක්වත් අඩුම ස්කෝ කරගන්න පුළන් ඔද කවන්ඩිවල MCකුත්තියන MCක දහයක් විතර කනාගහගන්නත් පුළුවන් ගිනුම් කර සමීකරන ඔයගේ දේවල් බැරනති අවුරුත් එකක් මේ ඔය ක්ලාස්කිපින් වැඩ තේරුමකුත් නෑන හරි දර මේ වෙලාවයින්න බින්දුවනෙමේ හරි එතෝට මේ දවස්ටික හරි ප්ලෑන් එකට මහන්සිල වැඩකරත්වට ගේමක් ගහගන්න පුළුව තොර ඒකක් කියලා දස් කර අනුව කනුපාක අසූහකය ගන්නවේ හරි අඩුම ලකුණු හැත්ත පහක එකක් ඒක ඔයාට ගන්න පුළුවන් හරි ඒකගේමක් නෑ හරි එතෝට මුලින්ම ඔයාට සිලබස්ස ගැන අවබෝධයක් තියෙන විෂය නිර්දේශ ගැන විෂය නිර්දේශයේ පාඩම් 16ක් තියෙනවා එතකොට මේ පාඩම් 16 මූල්‍ය ගිණුම් කරන කොටසක් තියෙනවා කළමනාකරන ගිණුම් කරන මැනේජ්මන්ට් එකවුන්ටින් කොටසක් තියෙනවා අපිට 12 වසර සම්පූර්ණ වගේම 13 වසරේ භාගයක් යනකම්ම කතා කරන්න හම්බෙන්නේ මූල්‍ය ගිණුම් කර පාඩම් එතකොට මේ පාඩම් පොඩ්ඩක් ඒ කියන්නේ අර අවුල් මොකද කියනවා ඒ කියන්නේ එකක් බැරින තව එකක් බෑ වගේ සීන් එකක් තියෙනවා මේවා ටිකක් කර ගොඩක් වෙලාවට එකකට එකක් සම්බන්ධ පාඩම් හැබැයි 13 වසර අන්තිමට හම්බෙන්නේ මේ මැනේජ්මන්ට් එකවුන්ටින් පාඩම් ටික කළමනාකර ගිණුම් කර පාඩම් ටික හරි ඔයාට කිසිම මූලික දැනුමක් නැතුව දවසෙන් උනක් කවර් කරගන්න පුළුවන් එතකොට අපිට 13 වසරේ කළමනාකර ගිණුම් කර පාඩම් තුනක් හම්බ වෙනවා ප්‍රධාන වශයෙන් හරි ඔයා මුලින්ම මේ පාඩම් සෙට් එක මේ මැනේජ්මන්ට් එකවුන්ටින් පාඩම් සෙට් එක කවර් කරගන්න try එකක් දෙන්න හරි මේවට ඒ කියන්නේ ඔදිත් සහන් දැනන් ඉන්න ඕනේ නැහැ මොනවද වත්කම් කියන්නේ මොනවද වගකීම් කියන්නේ මොනවද හිමිකම් කියන්නේ මොනවද මූල්‍ය ප්‍රකාශ මූලිකාංග ඔය මොකුත් දැනන් ඉන්න ඕනේ බින්දුවේ ඉඳන් පටන් ගන්න ගෙට මෙන්න මේ පාඩම් ඒක පාඩම දවසින් වගේ වලට කවර් කරගන්න පුළුවන්. හරි කළමනාකර ගිණුම් කරන කියන පාඩම තියෙනවා. ඒතර මේක ඇතුළේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ද්‍රව්‍ය පිරිවැය, ශ්‍රම පිරිවැය, පොදු කාර්ය පිරිවැය. හරි. ඒ කියන්නේ මේවා නිකන් අර පාඩම් කොටස් වලනේ තනිතනි පාඩම වගේ තමයි. සාමාන්‍ය ප්‍රධාන වශයෙන් ප්‍රශ්න හදෙනවා. ද්‍රව්‍ය පිරිවැයෙන් හරි ශ්‍රම පිරිවැයෙන් හරි එක ප්‍රශ්නයක් එනවා. පොදු කාර්ය පිරිවැය ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා. හරි අනිවාර්ය ප්‍රශ්නයක් එනවා. ඒතර ආන්තික පිරිවැයත් එක්සෑම් එකේ ප්‍රශ්නයක් එනවා අනිවාර්යෙන්. ආයෝජන තීරණවත් මේ ප්‍රශ්න කොටස එනවා අනිවාර්යෙන්ම එතකොට මේ කළමනාකරන ගිණුම් කරන පාඩම් තුන හරි අපි පහක් කියලා ගමුකෝ තුනක් වුණාට මේක ඇතුළේ කෑලි පහක් තියෙනවා මේ කෑලි පහ කවර් කරගත්තොත් ඔයාට අනිවාර්යෙන් 100න් ලකුණු 30කට වඩා ස්කෝර් කරන්න පුළුවන් හරි සාමාන්‍ය 35ක් විතර එනවා ඒ කියන්නේ 35ක් කියන්නේ 135ක් කියන්නේ මෙතනම ඔයාට S එක එතකොට මෙතන තියෙන වටිනම දේ තමයි ඔයාට පාස් පේපර්ත් එක්ක මේ එක කොටසක් කවර් කරගන්න දවසක් ඇති හරි ඒකත් මුළු දවසම ඕනේ නැහැ දවසට පැය 6ක් විතර මේ ඒ දවසට පැය 6ක් විතර මහන්සි වුණොත් ඔයාලා මේ එක කොටසක් කවර් කරගන්න පුළුවන්. හරි. මේකේ තියරි ටික කවර් කරගෙන ඔයාලට පාස් පේපර්ස් ටික ඔක්කොම කරගන්න පුළුවන්. හරි. දැන් ඕන තරම් YouTube එකේ තියෙන සර්ලා මේ වීඩියෝස් මේ පාඩම් උගන්වන වීඩියෝස් හොඳ වීඩියෝස් තියෙනවා ඔයාලට හොයලා හරි දැම්ම පටන් ගන්න පුළුවන්. හරි. ඒතකොට ද්‍රව්‍ය පිරිවැයට දවසක් යයි ශ්‍රම පිරිවැයට දවසක් යයි පොදු කාර්ය පිරිවැයට දවසක් යයි එතන දවස් 3යි. සෝ ආන්තික පිරිවැයත් දවසෙන් කවර් කරගන්න පුළුවන්. ආයෝජන තීරත් එහෙම පොඩි පාඩමක් දවසෙන් කවර් කරගන්න පුළුවන්. ඒතර මේ ටික උපරිම දවස් 5ක් නැත්නම් දවස් 6ක් කරන් කවර් කරගත්තොත් මෙතනම ඔයාලට S එක. හරි මේ ඊට පස්සේ කළමනාකරන ගිණුම් කරන මූල්‍ය ගිණුම් කරන පැත්තට ගියොත් මූල්‍ය ගිණුම් කරන මොකවත්ම දන්නේ දෙන්න ඔයාට පටන් ගන්න තියෙන හොඳම තැන තමයි ගිණුම් කරන හැඳින්වීම. ඇයි මේ පාඩම වැදගත් කියන්නේ? මේ පාඩම වැදගත් වෙන්නේ මේක තමයි ගිණුම් කරන අදාළ මූලිකාංග සෙට් එකකට හම්බෙන්නේ. ඔය වත්කම් දන්නේ නැත්නම් ඔය වගකීම් දන්නේ නැත්නම් ඔය හිමිකම් දන්නේ නැත්නම් ඔය ආදායම් දන්නේ නැත්නම් ඔය වියදම් දන්නේ නැත්නම් මූල්‍ය ගිණුම් කරනවාට කොඩ දාගන්න බෑ. ඒ හින්දා අනිවාර්යෙන් මේ පාඩමේ තියෙන අර ගිණුම් කර මූලිකාංග සෙට් එක ගැනවට අවබෝධයක් තියෙන්න ඕනේ. ඇත්තම කිව්වොත් මේක ලොකු පාඩමක් නෙවෙයි. පැය දවසට පැය දෙකක් අරන් මේක සම්පූර්ණව කවර් කරගන්න පුළුවන්. හරි 2 hours වලින්. ඊට පස්සේ ඊළඟට ඔයාලට ලකුණු ස්කෝර් කරගන්න ලේසි පාඩම තමයි ගිණුම් කර සමීකරණ කියන්නේ. මේකේ ලොකු ලකුණු ප්‍රමාණයක් එනවා. ගිණුම් කර සමීකරණ කියන පාඩමේ ලොකු ලකුණු ප්‍රමාණයක් එනවා. සාමාන්‍යයෙන් ලොකු ලකුණු ප්‍රමාණයක් කියන ලේසිම පාඩම කිව්වොත් ගිණුම් කර සමීකරණ හරි ගොඩක් අය අතාරින්න අකමැති පාඩමක්. ඔන්න ඒකේ පස්සේ ගිණුම් කර සමීකරණ. එතකොට ගිණුම් කර සමීකරණත් ඔයාට ඕන පැය 4 ගානේ දවස් 2ක් දාලා පාඩම් කරොත් හරි. පැය 4 ගානේ දවස් 2ක් දාලා පාඩම් කරොත් ඔයාට මේක සම්පූර්ණ පාස් පේපර්ස් එක්ක ගොඩ දාගන්න පුළුවන්. හරි. මේවා පාස් පේපර්ස් එක්ක යන්න. ඒ කියන්නේ මේ ඔයාලට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මේ පාස් පේපර්ස් විතරක් කරලා එකවුන්ට් ගොඩ දාන්න පුළුවන්ද? ඔව් ඇත්තට පුළුවන්. මං කරේ පාස් පේපර්ස් විතරයි. හරි. يعني මං ක්ලාස් කියව සර් හදුවේ පාස් පේපර්ස් විතරයි. මේ පාස් පේපර්ස් ටික හදන්න පුළුවන් කියන්නේ ඊගාව අවුරුද්දේ
ගාන හදන්න පුළුවන් කියලා කිව්වේ. ඉතින් ඒක ඇත්තටම ඇත්ත. හරි. පාස් පේපර්ස් ටික තමයි ටියුට් එක දාලා හැදුවේ. ඊට අමතරව මොඩල් පේපර්ස් 3-4ක් කරා මම ඒව හරියට ලිව්වේ නෑ. ඒ ඉතින් අවුලන්නේ අර පාස් පේපර්ස් දෙනුම මට 2025 පේපර් එක ගේමක් නැතුව මේ ලියන්න පුළුවන් වුණා. හරි. දැන් අපිටත් ඒකවුන්ට් වැඩේ තියෙනවා. හරි. මේ ඊට පස්සේ මේක තමයි මූලික ගිණුම් කරේ හදවත දිත්ත සටහන්. දිත්ත සටහන් දන්නේ නැත්නම් ඔයාගේ ඉස්සරහා පාඩම් ටික කියලා වෙනවා. ඒතොර දිත්ත සටහන් තෝරන තරම් ගන්න වීඩියෝස් තියෙනවා YouTube එකේ. ඔයාලා පැය 3ක් විතර දාලා දිත්ත සටහන් වලට කවර් කරගන්න පුළුවන් නෝට් එකක් හදාගන්න. ඊට පස්සේ මූලික සටහන් පොත්. ඒතකොට මූලික සටහන් පොත් ඇතුලේ ප්‍රධාන අනුමාතෘකා 3ක් විතර තියෙනවා. මූලික සටහන් පොත් එක මේකේ එක එසේ එකක් එනවා. මූලික සටහන් පොත් කියන්නේ කියන්නේ වැට් එක නෙන්නේ. ඕක පට්ට ලේසි ගානක් එන්නේ. ඔයාට ඒකත් සාමාන්‍යයෙන් දවසක් වගේ දාලා කවර් කරගන්න පුළුවන්. ඊට පස්සේ බැංකු සසුන් සහ පාලන යුතු තියෙනවා. මේව ඇත්තටම ඒ කියන්නේ එක MCQ එකක් වගේ එන්නේ. සෙකන්ඩ් පාර්ට් එකේ එන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ආවත් එන්නේ පොඩි ගැළපිල්ලක්. හරිද? එනේ චූටි කොටසක් තමයි එන්නේ. හරි. මේ ඉතින් ඒ වගේ එක ලොකුවට මහන්සි වෙන්නේ නැතුව මේක අර බේසික් ටික විතරක් ඔය YouTube වීඩියෝ එකක් බලලා ඔයාලා ඉගෙන ගන්න පුළුවන්. නිකන් පැය දෙකක් වගේ දාලා. සාමාන්‍ය ගණන් ටිකක් හැදුවා නම් ඇති. හරි. අර ඔළුව මඤ්ඤම් වෙලා යන කැරකිලා යන එහෙම ගණන් මේ පාඩම් වලින් ඇත්තටම හදන්න ඕනේ නැහැ. වැරදි කිරීම නම් වැදගත්. හරි වැරදි කිරීම වලට යන්න ගලින් මම ඔයාලට රෙකමන්ඩ් කරනවා මේ මූල්‍ය ප්‍රකාශන ගැළපිලි තියෙන පාඩම. මේ තනි පුද්ගල ව්‍යාපාරික කියන පාඩම ඉවර කරාට පස්සේ වැරදි කිරීම වලට එන්න කියලා. හරි. මේකෙන් පස්සේ මේකට ආව නම් තමයි හොඳ. ඊට පස්සේ ගිණුම් කර සංකල්ප කියන එක ඇත්තට පැයම් වගේ කවර් කරගන්න පුළුවන්. මේක තනි කර කියන එසේ එකේ ගානක් එන්නේ නැහැ නේ. MCQ දෙකක් නැත්නම් තුනක් වගේ තමයි ගිණුම් කරන සංකල්ප කියන පාඩමෙන් එන්නේ. හරි. චූටි තියරි ගැල්ලක් තියෙන්නේ. ඊට පස්සේ අසම්පූර්ණ සටහන් නිෂ්පාදනය ගිණුම් මෙන්න මේ දෙකම ඕන ඔයාලට දවසෙන් කවර් කරගන්න පුළුවන්. මේවත් එසේ එන්නේ හරිද? එසේ එන්නේ ඒ කියන්නේ ලොකු උඹට බරක් දාලා බලාගන්න ඕන පාඩමක් නෙමෙයි. සමිති සංවිධාන ටිකක් ලොකුයි නෙමෙයි පොඩ්ඩක් මේ එන ගාන ටික සංකීර්ණ. හරිද? ගොඩක් අය ඒ කියන්නේ කැමති නෑ. මේක ඔයා නිකන් අන්තිමට වගේ තියාගන්න. හරිද? මේ කැමති නම් ඉතින් බලන්න නැතුව යන්න. එහෙම වුණොත් ඔයාලට සමීකරණ අතාරින්න වෙනවා. මොකද සමීකරණත් එක්ක තමයි සමිති සංවිධාන කියන එක එන්නේ. හවුල් ව්‍යාපාර සමාගම් අන්තිමට තියාගමු. මේවා වැදගත්ම සහ ටිකක් ලොකු පාඩම් ගණන් හදන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට නිකන් අනුපාත වගේ කරන්න පුළුවන්. අනුපාතත් ඔයාලට දවසෙන් කවර් කරගන්න පුළුවන්. අනුපාත සෙට් එකක් තියෙන්නේ. ඊට පස්සේ මුදල් ප්‍රවාහ ප්‍රකාශන නිකන් දවස් දෙකෙන් වගේ පුළුවන්. මේකේ ඍජු ක්‍රමයට ගණන් ටිකුයි වක්‍ර ක්‍රමයට ගණන් ටිකුයි හැදුවනම් මේ පාඩම ගොඩ දාගන්න පුළුවන්. හරි. එතකොට ඔය ටිකත් ඉවර වුණා පස්සේ හොයන්න සමාගම් ප්‍රමිති සහ හවුල් ව්‍යාපාර. එතකොට ඉතුරු වෙන දවස් ටික දාලා හවුල් ව්‍යාපාර සහ සමාගම් මේ සමාගම් හා ප්‍රමිති ඉවර කරන්න. එතකොට සමාගම් වල ඉතින් මේ ප්‍රමිති තියෙනවා සෙට් එක. සාමාන්‍ය LKS එක වගේ ලොකු දවසක් යන්නේ. ඊට LKS දෙකට දවසක් යයි. LKS දෙකට සාමාන්‍ය වැඩි වෙලාවක් යයි. ඊට පස්සේ LKS 7 මේකේ තියෙනවනේ. ඊට පස්සේ LKS මේ 10 LKS 37 තවුණා තියෙන LKS 8 SLFRS 15 SLFRS 16 ඔය ටික තියෙන්නේ. හරි. ඔය ටික තියෙන්නේ. ඒතකොට මේ ප්‍රමිතේ ඔයාට ඕන එක දවසින් කවර් කරගන්න පුළුවන්. ඊට පස්සේ LKS දෙකට දවසක් දෙන්න. ඊට පස්සේ 15ට දවසක් දෙන්න. SLFRS 16ට දවසක් දෙන්න. ඊට පස්සේ LKS 16 මම ලියලා නැහැ. LKS 16ට දවස් දෙකක් වගේ දෙන්න. මේක තමයි තියෙන ලොකුම සහ ටිකක් අමාරුම ප්‍රමිතේ. ඊට පස්සේ හවුල් ව්‍යාපාර නිකන් දවස් 3ක් වගේ පැය 4 ගානේ ගණන් දාලා හදන්න. ඒතර අර මේ විදිහට සිලබස් එක මාසෙන් කවර් කරගන්න පුළුවන්. ඒතර මේවා නිකම්ම නෙමෙයි පාස් පේපර්ස් එක කරන්න. ඔයාලට පාස් පේපර්ස් විතරක් හදුනා මේ පාඩම් ඒ කියන්නේ පාඩම් ටිකේ අර තියරි නෝට් එකක් හදාගෙන ඊට පස්සේ පාස් පේපර් කරනවා. හරි. ඔයාලට ඊසි දවස් 30කින් වගේ කොට දාන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් accounting කියන subject එක තියෙන්නේ ඔයාගේ econ BS කියන එක ඉවර වෙලා. ඒතර BS එක ඉවර වුණාට පස්සේ accounting paper එකට තව සතියක් දවස් 8ක් 9ක් තියෙනවා. ඒතර මේ දවස් 8 9 ඇතුළේ ඔයාලට මොඩල් පේපර්ස් ටිකක් කරලා ඔයාලට පේපර් එකට ලෑස්ති වෙන්න පුළුවන්. ඒවා ටයිම් තියලා කරන්න. ඒතකොට මේ විදිහට වැඩ කරොත් ඔයාලට ජස්ට් අයිඩියා ගන්න පුළුවන්. ඔයාලට 75ක A එකට යන්න පුළුවන්. 75ක A එකක් නැතත් ඔයාලට අඩුම 100කට හරි යන්න පුළුවන්. නිකන් accounting කියන 100ක් තියෙන සබ්ජෙක්ට් එකක්. හරිද? මේකට 100ක් දාගෙන බැරි වැඩක් නැහැ. හරි. එහෙනම් ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. කට්ටිය වැඩ කරන්න එනම් ඔක්කොම good luck.